අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරි විදියට බුද්ධිමත් විදියට weight එක පාවිච්චි කරලා කියන්නේ බර පාවිච්චි කරලා ඔයාගේ ඇඟ ලස්සනට හොඳට හදාගන්නේ කොහොමද කියලා. Get fit with Kasum Jet. ආයිබෝවන්. ෆිට්නස් සිංහලෙන් ඔබ වෙතගෙන එන අලුත්ම වැඩසටහන තමයි Get Fit with Kasum Jet. සාමාන්‍යයෙන් මට හිතන විදියට ජිම් එකක බර උස්සන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. එක තමයි එයා වැඩි බරක් උස්සන්න කැමතිම නැහැ. එයා එකම බරෙන් තමයි ට්‍රේනින් කරන්නේ. අපි අහුවොත් එයාගෙන් ඇයි කියලා එයා දෙන හේතුව තමයි අපෝ මට මේ ලොකු බරවල් උස්සලා මේ අතපය කඩා ගන්න ඕනේ නැහැ. ඉන්ජ කරගන්න ඕනේ නැහැ. ඒ හින්දා එකම බරෙන් උස්සන එක මගේ ඇඟට හොඳයි කියලා එයා එකම බරෙන් හැමදාම ට්‍රේනින් කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා නිතරම බලන්නේ තමන්ට උස්සන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි බරක් උස්සන්න. එයා කරන්නේ තමන්ගේ කොන්ද ස්විං කරමින් මුළු ඇඟම පද්දමින් තමයි එයා weight එක උස්සන්නේ බොහොම අමාරුයි. දැන් එයා තමන්ට උස්ස ගන්න බැරි නම් එයා කරන්නේ මොකද්ද? එයා කරන්නේ තව කෙනෙක්ගේ සපෝට් එක හෙල්ප් එක කරන් තමයි එයා weight එක උස්සන්නේ. දැන් එයාගෙන් ඇහුවාම ඇයි එහෙම කරන්න කියලා එයා කියන්නේ අයියෝ බ්‍රෝ පොඩි weight උස්සලා හරියන්නේ නැහැ. ඇඟ හදාගන්න නම් පුළුවන් තරම් ලොකු weight උස්සන්න ඕනේ අමාරුවෙන් හරි. එතකොට තමයි මසල් එක ඩෙවලොප් වෙන්නේ. නැත්නම් ජීවිතේට එකක් හදන්න වෙන්නේ නැහැ. අනිත් දේ තමයි සමහරු Tamanට උස්ස ගන්න බැරි බර දාලා ට්‍රේනින් කරනවා. ඒකත් වැරදි. no pain no gain bro කියලා සමහරු Tamanට බැරි බර උස්සනවා. හැබැයි අමතක කරන්න එපා more pain more strain can lead you to more injuries කියන කාරණය. ඒ කියන්නේ ඔයාව ආබාධ වලට පවා ලක් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් මේ ඕකට අහන්න පුළුවන් එතකොට කාගෙන් හරි සපෝට් එකක් හෙල්ප් එකක් අරගෙන කරොත් මේ ප්‍රශ්නයක් නෑ නේද කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔයා අපරාධේ තව කෙනෙක්වත් නිකන් මහන්සි කරනවා. අපරාධේ ඔයා තව කෙනෙක්ගේත් එනර්ජි එක නිකන් අපතේ යවනවා කිසි තේරුමක් නැතුව. එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි Tamanට පුළුවන් බරක් උස්සන එක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයා Tamanට ගැළපෙන බරක් යොදාගෙන ට්‍රේනින් කරන්න කියන දේ කාරණේ. Number 1. ඔයා ජිම් එකට අලුත් නම් එහෙම නැත්නම් weight training වලට ආධුනිකයෙක් නම් එහෙම නැත්නම් ඔයා මුලින්ම නම් ජිම් එකකට යන්නේ ඔයාට දකින්න පුළුවන් ජිම් එකේ හොඳට ඇඟ ලස්සනට හදාගත්ත අය ලොකු weights දාලා ට්‍රේනින් කරනවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේ අය ඔය ලස්සනට ඇඟ හදාගෙන තියෙන්නේ හොඳට සයිස් වෙලා තියෙන්නේ මේ ලොකු weights training කරලා කියලා. හැබැයි එහෙම හිතුවොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. මොකද මටත් එහෙම හිතලා තියෙනවා. මොකද මම ජිම් ගිය මුල් කාලේ එහෙම නැත්නම් මම මේ පටන් ගත්ත මුල් කාලේ මමත් ඔහොම දැකලා තියෙනවා. එක දවසක් මම ජිම් ගිය අලුත මම කිලෝ 5-2ක් දාලා බාබෙල් කර්ල් එක කර ඉන්නකොට අයියා කෙනෙක් ළඟට ඇවිල්ලා හොඳට ඇඟ හදාගත්ත අයියා කෙනෙක්. එයා මට කිව්වා මල්ලි මොනවද ඔය දාන weights? ඔහම මේ බබාලා දාන weights නේ. මේ බය නැතුව මේ කිලෝ 10 දාලා කරන්නකෝ කියලා. ඉතින් මං කිව්වා අයියේ මේ මට නම් ඉච්චර දාන්න අමාරුයි මං තාම අලුත්නේ කියලා. එතකොට එයා කිව්වා මල්ලි යකඩ වලට බය වෙන්න එපා. යකඩයි අපිට බය වෙන්න ඕනේ. ඔය පොඩි weights දාලා කවදාවත් ඇඟ හදාගන්න වෙන්නේ නැහැ. බය නැතුව දාන්න මල්ලි කියලා. ඉතින් මාත් ඉතින් කිලෝ 10 පඩි දෙකක් දාලා අමාරුවෙන් මේ බාබෙල් කර්ල් එක කරා. හැබැයි ඉතින් දවස් 3-4ක් යනකම් මට අත් දෙක හොලව ගන්නත් බැරුව හිටියේ. මං හිතන්නේ මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති. මෙහෙමයි. විශේෂයෙන්ම ඔයා ජිම් එකට අලුත් නම් එහෙමත් නැත්නම් මේ සබ්ජෙක්ට් එකට අලුත් නම් කවදාවත් ඔයාට උස්සන්න බැරි බර දාලා උස්සන්න යන්න එපා. මොකද මේක ඔයාට අලුත් දෙයක්. ඔයාගේ ශරීරයට මේක අලුත් දෙයක්. ඒ හින්දා ටික කාලයක් යනවා ඔයාගේ ඇඟට මේක හුරු වෙන්න. ඒ හින්දා ඔයාට උස්සන්න පුළුවන් බරකින් ඔයා පටන් ගන්න එක හොඳයි. අනිත් දේ තමයි ඔයා ඔය ජිම් එකේ දකින ලස්සනට ඇඟ හදාගත්ත ලොකු weights දාන අයියලා මේ weights දාන්නේ මේ දවස් දෙකක් මේ ට්‍රේනින් කළා නෙමෙයි. ඒගොල්ලන්ට යම්කිසි කාලයක් ගත වුණා එහෙම මේ weights උස්සන්න. ඒ හින්දා ඔයාටත් අනිවාර්යයෙන්ම හොඳට weights දාලා කරන්න පුළුවන් දවසක් උදා වෙයි. ඒ හින්දා ඉවසලා ඉන්න. අමතක කරන්න එපා රෝමය එක දවසෙන් ගොඩ නැගුණේ නැහැ කියන කාරණේ. Number 2. Technique is first. ටෙක්නික් එකක්. එහෙම නැත්නම් ව්‍යායාම තාක්ෂණය කියන දේත් අතිශයින්ම වැදගත්. මොකද weight training කරන කෙනෙක්ට තමන් උස්සන බරට වඩා වැදගත් වෙන දෙයක් තමයි මේ ටෙක්නික් එක කියන කාරණාව. ඔයා කොච්චර ලොකු බරක් ඉස්සුවත් වැඩක් නැහැ ප්‍රොපර් ටෙක්නික් එකක් නැත්තම්. මොකද හරි ටෙක්නික් එකක් නැතුව ඔයා කොච්චර ලොකු බරක් ඉස්සුවත් වැඩක් නැහැ. මොකද ඔයා වර්ක් කරන්නේ ඔයාගේ ටාගට් මසල් එක නොවන හින්දා. මොකද ඔයා යූස් කරන බර ඔයාට දරාගන්න බැරි එකක් වුණාම
ඔයා යූස් කරන්නේ ඔයාට ට්‍රේනින් කරන්න අවශ්‍ය මසල් එක නෙමෙයි ඔයාගේ අනිත් බොඩි පාර්ට්ස් තමයි ඔයා යූස් කරන්නේ ඒ බර උස්සන්න. ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි මේ බයිසෙප් කර්ල් කියන එක. දැන් හිතන්න කෙනෙක් Tamanට උස්ස ගන්න බැරි බරක් දාලා. එයා බයිසෙප් කර්ල් එක කරනවා කියන්නේ එයා යාගේ කියන්නේ බයිසෙප් මසල් එකට වඩා එයා යූස් කරන්නේ සමහරවිට එයාගේ ෂෝල්ඩර්ස්, එයාගේ හිප් එක, එයාගේ ලෙග්ස්, බෑක් එහෙම නැත්නම් ෆෝර් ආම්ස් වෙන්න පුළුවන්. දැන් ඒකද වෙන්න ඕනේ. ඊට වඩා හොඳයි ඔයාට දරා ගන්න පුළුවන්. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බරක් දාලා ඔයාගේ බයිසෙප් මසල් එක පුළුවන් තරම් අයිසොලේට් කරලා ට්‍රේනින් කරන එක. Number 3. වැඩි බර යනු වැඩි ඇඟ නොවේ. දැන් මං කලින් කිව්වා වගේ අපි ජිම් එකකට ගියාම ඔය ලස්සනට ඇඟ හදාගත්ත අය අපි දකිද්දි ලොකු වේට්ස් දාලා ට්‍රේනින් කරනවා. අපි හිතනවා ලස්සනට ඇඟ හදාගන්න, ලොකු මසල්ස් හදාගන්න, ලොකු බරක් දාලා ට්‍රේනින් කරන්නම ඕනේ කියලා. හැබැයි ඒක වැරදි කියලා Tamanටම තේරෙන්න ටික කාලයක් යනවා. පොඩ්ඩක් හිතන්න, කල්පනා කරලා බලන්න ජිම් එකේ ලොකු වේට්ස් දාලා ට්‍රේනින් කරන්නේ හොඳට ඇඟ හදාගත්ත අය විතරද? නෑනේ. හොඳට බැලුවොත් ඔයාට තේරෙයි ලොකු වේට්ස් දාලා ට්‍රේනින් කරනවා හොඳට ඇඟ හදාගත්ත නැති අය. ඒකෙන් මොකද තේරෙන්නේ? ඒකෙන් තේරෙන්නේ ලොකු බරයි ලොකු ඇඟයි අතර ඍජු සම්බන්ධයක් නැහැ කියන කාරණේ. දැන් කෙනෙක්ට ඕන නම් හොඳට ඇඟ හදාගන්න එයා සැලකිලිමත් වෙන්න ඕනේ. එයා උස්සන බර ගැන විතරක් නෙමෙයි. එයා හිතන්න ඕනේ තව කාරණා රාශියක් තියෙනවා. ට්‍රේනින් කරද්දී අපේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන ඉක්මනින් අපේ මසල් එක වැඩි වෙන්නේ නැහැ. ඒක වෙනම සයන්ස් එකක්, වෙනම ආර්ට් එකක්. මම හිතන්නේ ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. Number 4. ආබාධ. මම පෞද්ගලිකව දන්නවා ලොකු බර උස්සන්න ගිහිල්ලා ඉන්ජ වෙලා ආබාධ වෙලා ගෙදරට වෙලා මාස ගාණක් ඉන්න හුණු අය ගැන. ඉතින් ඒකද කරගන්න ඕනේ අපිට. එක දවසක් හෙවි ට්‍රේනින් කරන්න ගිහිල්ලා වැඩි දවසක් ගෙදරට වෙලා ඉන්නද අපිට ඕනේ. ඒකද කරගන්න ඕනේ. අපි අනවශ්‍ය විදියට බර උස්සන්න ගිහිල්ලා ඒකෙන් අපේ ජොයින්ට්ස් වලට, ලිගමන්ට්ස් වලට, ටෙන්ඩන්ස් වලට, මසල්ස් වලට, බෝන්ස් වලට ආතතියක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වේට්ස් අපේ ඇඟට වැටිලා අපිට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා සේෆ්ටි ෆස්ට්. Number 5. වර්ක්අවුට් ටයිප් එක. ඔයා කරන ව්‍යායාම මාලාව අනුවත් ඔයා යූස් කරන්න ඕනේ බර තීරණය වෙනවා. ඒ කියන්නේ ඔයා කරන වර්ක්අවුට් එක, ඔයා කරන වර්ක්අවුට් ෂෙඩියුල් එක දිග වෙන්න ඔයා පුළුවන් තරම් හෙවි වේට්ස් වලට යන්නේ නැත්නම් වඩාත් හොඳයි. මොකද හේතුව තමයි ඔයාගේ වර්ක්අවුට් එක දිග වෙන්න. ඔයා පටන් ගන්නකොටම හෙවි වේට්ස් දාලා කළොත් වෙන්නේ ඔයාගේ තියෙන ශක්ති තැම්පතු. ඔයාගේ එනර්ජි ස්ටෝර්ස් ටික ඔයා ෂෙයා කර ගන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ග්ලයිකෝජන්. ඔයාගේ ග්ලයිකෝජන් ටික ඉවර කරගෙන ඔයා කොහොමද ඔයාගේ වර්ක්අවුට් එකේ අන්තිම හරිය සාර්ථකව කරගන්නේ? කරගන්න වෙන්නේ නැහැ. මොකද ඔයා ෆැටිග් වෙලා ඉන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඔයාගේ වර්ක්අවුට් එක දිග නම් නැත්නම් ඔයාගේ වර්ක්අවුට් එක අනුව බුද්ධිමත්ව වේට් යූස් කරන්න. පුදනකොටම කාපියකා වගේ මුලින්ම ලොකු වේට්ස් දාලා ට්‍රේනින් කරොත් වෙන්නේ මං කියපු දේ. ඒ හින්දා බුද්ධිමත්ව වේට් එක යූස් කරන්න. ඒක පට්ට. Number 6. අලුත් වර්ක්අවුට් එකක් එහෙමත් නැත්නම් වෙනස් වර්ක්අවුට් එකක්. අපි දන්නවා අපි හැමදාම එකම වර්ක්අවුට් එක කරන්නේ නැහනේ. කාලෙන් කාලෙට අපේ අවශ්‍යතාවය අනුව අපි අපේ වර්ක්අවුට් ප්ලෑන් එක වෙනස් කරනවා. ඉතින් ඔයාට අලුත් ෂෙඩියුල් එකක් ලැබුණු ගමන්ම ඔයා හෙවි ට්‍රේනින් කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් ඉවසලා ටික දවසක් යනකම් නෝමල් ට්‍රේනින් කරන්න. මොකද අලුත් වර්ක්අවුට් එකේ අලුත් ව්‍යායාම තියෙන්න පුළුවන්. අලුත් එක්සර්සයිසස් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ මසල් ලෝඩ් එක වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ අලුත් ෂෙඩියුල් එකේ ටෙක්නික්ස් පර්ෆෙක්ට් වෙනකම්, ටෙක්නික්ස් Tamanට හරියට සෙට් වෙනකම් දවස් 2-3ක් යනකම් නෝමල් යන එක තමයි කරන්න තියෙන බුද්ධිමත්ම වැඩේ. අපි දන්නවා විරාට් කෝලි, එතකොට ඩිවිලියර්ස්, ධෝනි වගේ හොඳ බැට්ස්මන්ලා මේ පළවෙනි බෝලේ ඉඳන්ම ගහගෙන යනවද? නෑනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් බෝලේ බලනවා, පිච් එක බලනවා. පොඩ්ඩක් ඒව අධ්‍යයනය කරලා තමයි ඊට පස්සේ නෙලාගෙන යන්නේ. අන්න ඒ වගේ වර්ක්අවුට් එක හම්බ වෙච්ච ගමන් හෙවි වේට්ස් දාලා ගහගෙන යන්නේ නැතුව පොඩ්ඩක් ඉවසලා ඉන්න. Number 7. මට මතකයි මීට අවුරුදු 3-4කට කලින් එක මහත්තයෙක් ආවා අපේ ජිම් එකට. එයා කිව්වා මේ එයා අවුරුදු ගානකට පස්සේ තමයි මේ ජිම් එකට එන්නේ ආපහු කියලා. එයා මම ඇහුවා මේ බෙන්ච් ප්‍රෙස් එක එයාට කරන්න ඕනේ කියලා. එයා බෙන්ච් ප්‍රෙස් එක ගාවට ගිහිල්ලා එයා 25 ප්ලේට් දෙකක් ලෝඩ් කරා. ඉතින් මම ඇහුවා මේ ළඟට ගිහිල්ලා මේ ඔයාට පුළුවන් ද ඔක තනියෙන් කරන්න හෙල්ප් එකක් එම ඕනද කියලා. ඉතින් එයා කිව්වා නෑ මල්ලි ප්‍රශ්නයක් නෑ මේ මම මේක කලින් දාපු වේට් එක අවුලක් නෑ කියලා. දැන් කෝකටත් මම පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා.
හිතුවා වගේම එයාට රෙප්ස් 3-4 වඩා කරගෙන යන්න හම්බුන්නේ නැහැ. එයා වේට් එක පපුවේ තියාගෙන හිටියා. මං හිතන්නේ මේ වගේ අත්දැකීම් මට වගේම ඔයාලටත් ඇති. තව සමහරු හිතනවා පරණ වේට් දැම්මේ නැත්තම් ඒක තමයි ලැජ්ජාවක් කියලා. නමුත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අවුරුදු 2-3ක් නෙමෙයි. හිතන්න සති 2-3ක් ට්‍රේනින් නොකර බලන්න ආයේ පරණ වේට් දාන්න පුළුවන්ද කියලා. දාන්න අමාරුයිනේ. ඒක තමයි තිත්ත ඇත්ත. අපි යථාර්ථය පිළිගන්න වෙනවා. ඔයා කොච්චර වැඩෙක් වුණත් පුරුදුකාරයෙක් වුණත් ඔයා ටික දවසක් ට්‍රේනින් කළා නැත්තම් ඔයා ආයෙත් ට්‍රේනින් පටන් ගන්නකොට ටිකක් අමාරුයි. ටික කාලයක් යනවා ඔයාට ඔයාගේ සුපුරුදු රිද්මයට එන්න. ඒක ට්‍රේනින් ප්‍රින්සිපල් එකක්. If you don't use it, you will lose it. ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. Number 8. රෙපිටිෂන් ගණන. අපි දාන්න ඕන එහෙම නැත්නම් අපි යූස් කරන්න ඕන වේට් එක තීරණය කරන තවත් වැදගත් සාධකයක් තමයි මේ රෙපිටිෂන් ගාන. එහෙම නැත්නම් වාර ගණන. දැන් අපි කරන රෙපිටිෂන් ගාන අපේ වර්කවුට් එක අනුව වෙනස් වෙනවනේ. දැන් හිතන්න ඔයාට බෙන්ච් ප්‍රෙස් එක තියෙනවා. ඔයාට සෙට් 3ක් තියෙනවා 12න් එකයි 10න් එකයි 8න් එකයි කියලා. ඉතින් අපි කොහොමද මේ රෙපිටිෂන් ගාන අනුව ඔයා දාන්න ඕන බර තීරණය කරන්නේ? අපි හිතමුකෝ ඔයාට තියෙනවා බෙන්ච් ප්‍රෙස් එකේ එක සෙට් එකක් 12 සෙට් එකක්. ඒ 12 සෙට් එක ඔයා කරලා ඉවරුනාට පස්සේ ඔයාට ෆීල් වෙනවා නම් අයියෝ මට තව මේකෙන් තව රෙපිටිෂන් කරන්න තිබුණා. ගේමක් නැහැ. එහෙම හැඟීමක් ඔයාට දැනෙනවා නම් ඒ කියන්නේ ඔයා දාලා තියෙන වේට් එක අඩුයි. තව කෙනෙක් ඉන්නවා. එයත් ඒ සෙට් එකම කරනවා. එයා ඒ සෙට් එකම කරන්නේ රෙප්ස් 12ක් ගහන්න මේ බලාගෙන. හැබැයි එයාට කම්ප්ලීට් කරන්න පුළුවන් වෙන්නේ එක රෙප්ස් 8යි නැත්නම් 9යි. හිතමුකෝ අපි යා රෙප්ස් 12ම කරා කියලා. හැබැයි යා ඒක කරන්නේ චීට් කරලා. එහෙම නැත්නම් කාගේ හරි මේ ලොකු උදව්වක් අරගෙන. ඒතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒකෙන් තේරෙන්නේ එයා යූස් කරපු බර වැඩි කියලා. ඒ හින්දා ඔයා යූස් කරන්න ඕන වේට් එක තීරණය කරන්න ඕනේ ඔයාට කම්ප්ලීට් කරන්න තියෙන රෙපිටිෂන් ගාන අනුවයි. ඒකත් හොඳට මතක තියාගන්න. Number 9. last few reps. දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් කොහොමද ඔයාගේ රෙපිටිෂන් ගාන අනුව දාන්න ඕන වේට් එක හරියටම තීරණය කරන්න කියලා මම කියන්නේ ඔයාගේ සෙට් එකේ අන්තිම රෙපිටිෂන් 2-3 ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒක තමයි තීරණාත්මක සාධකය. මොකද ඔයා සෙට් එකක් කරද්දී අන්තිම රෙප්ස් 2-3 ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපි හිතමු රෙපිටිෂන්ස් 10ක් කරන්න ඕනේ ව්‍යායාමයක් ඔයා කරනවා. ඔයා ඒ රෙපිටිෂන් 10ක් කරන්න ඕන ව්‍යායාමයේ 9 වෙනි රෙප් එකයි 10 වෙනි රෙප් එකයි කරන්නේ ගොඩක් ලේසියෙන් නම්. ඒකෙන් ඔයාලට තේරෙන්නේ ඔයා දාලා තියෙන වේට් එක මදි කියන කාරණේ. තව කෙනෙක් ඉන්නවා ඒ රෙපිටිෂන් 10 9 වෙනි රෙප් එකයි 10 වෙනි රෙප් එකයි කියන්නේ අන්තිම රෙප්ස් දෙක ගොඩාක් අමාරුවෙන් කරන්නේ. ගොඩාක් චීට් කරලා කරන්නේ. නැත්නම් ගොඩාක් ලොකු හෙල්ප් එකක් කරන් කරන්නේ. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒකෙන් තේරෙන්නේ ඔයා යූස් කරලා තියෙන වේට් එක වැඩි කියලා. එතකොට කොහොමද හරිම බර තෝරගන්නේ? මෙහෙමයි. හිතන්න ඔයාගේ අන්තිම රෙප්ස් 2-3. ඔයා අමාරුවෙන් තමා කරන්නේ. හැබැයි වැඩි එෆර්ට් එකකුත් දානවා. හැබැයි ඔයා දන්නවා ඔයා ඔයාගේ ෆෝම් එකේ ලොකු වෙනසක් කරේ නැහැ කියලා. සෙට් එක ඉවරුනාට පස්සේ ඔයාට හැඟීමකුත් නැහැ. අනේ අපරාධේ මට තව රෙප්ස් ටිකක් කරගන්න තිබ්බා කියලා. එහෙම හැඟීමකුත් නැහැ. එහෙම හැඟීමකුත් නැත්තම් ඔයා චීට් කළා කියලා හැඟීමකුත් නැත්තම් ඔයාගේ ටෙක්නික් එක වරද්දාගත්තේ නැහැ කියලා හැඟීමකුත් නැත්තම් ඔයාගේ මසල් එකට හොඳට ෆීල් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ඒ යූස් කරලා තියෙන්නේ ඔයාට ගැලපෙන නියම වේට් එක. මම දන්නවා මේක මම කියන තරම් ලේසි නෑ. හැබැයි ඔයා හොඳ කල්පනාවෙන් මේ දේ ඉම්ප්ලිමන්ට් කරොත් දවස් 2-3ක් යනකොට ඔයාට මේක අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ ගොඩ. හොඳම දේ try කරන එක. Number 10. ලාස්ට් සෙට් එක. අපි දන්න දෙයක් තමයි වේට් ට්‍රේනින් කරන අය ඒගොල්ලන්ගේ ලාස්ට් සෙට් එකේ අන්තිම සෙට් එකේ ලොකු වේට් එකක් දාලා කරන්න පෙළඹෙනවා. දැන් ගොඩක්ම පිරමිඩ් සිස්ටම් එක අනුගමනය කරන අය උදාහරණයක් ගත්තොත් කෙනෙක් ඉන්නවා එයා බෙන්ච් ප්‍රෙස් එක කරනවා නම් සෙට් 4ක් අපි හිතමුකෝ 10 සෙට් එකයි 8 සෙට් එකයි 6 සෙට් එකයි 4 සෙට් එකයි කියලා. ඉතින් අර අන්තිම සෙට් එකට සාමාන්‍යයෙන් ලොකු වේට් එකක් දාලා තමයි මේ ට්‍රේනින් කරන්න පෙළඹෙන්නේ. දැන් තව සමහරු ඉන්නවා එයාට තියෙන මේ සෙට් ගාන ඉවරුනාට පස්සේ එයා ලොකු වේට් එකක් දාලා තව ඇඩිෂනල් සෙට් එකකුත් කරනවා. සාමාන්‍යයෙන් රෙප්ස් එකක් දෙකක් වගේ ඒ වගේ කරන්න සමහරු පෙළඹිලා තියෙනවා. සමහරු කැමතියි බලන්න තමන්ට උස්සන්න පුළුවන් ලොකුම බර මොකක්ද කියලා. කියන්නේ තමන්ගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලාද නැද්ද කියලා. එහෙම නැත්නම් තමන්ගේ යාළුවත් එක්ක කම්පීට් කරලා බලනවා කාටද වැඩිම බර උස්සන්න පුළුවන් කියලා. දැන් ඕකේ වැරද්දක් මම දකින්නේ නැහැ. ඕක කිසි වැරද්දක් නැහැ. හැබැයි මොකක්ද ඕකේ තියෙන අවුල? ඕකේ අපි නොදකින පැත්තක් තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් හෙවි සෙට් එකක් යද්දී ගොඩක් හෙවි සෙට් එකක් යද්දී අපිට
100%ම 100%ක්ම අපේ ටෙක්නික් එකක් අපිට රැකගන්න බෑනේ. ඒකනේ අපේ ප්‍රායෝගික ඇත්ත. හැබැයි මෙතන අවුල තියෙන්නේ අපි අන්තිම සෙට් එකෙන්නේ අපි මේ අපේ ව්‍යායාම ඉවර කරන්නේ. එතකොට අපි චීට් කරලා කරන ඒ එක්සර්සයිස් එක. ඒ සෙට් එක තමයි අපේ මසල් මෙමරි එකට යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඔයා තව දවස් ගානකට පස්සේ ඒ ව්‍යායාමයේ කරනකොට අන්න ඔයාගේ මසල් මෙමරි එකෙන් ඔයාට දෙන්නේ අර එදා අන්තිමට කරපු වැරදි ටෙක්නික් එක. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ මේ හෙවි සෙට් එකක් කරන්න එපා කියලා නෙමෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මං කියන්න කරන්න ඕන දේ. ඔයා හෙවි සෙට් එකට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ සාමාන්‍ය බරක් දාලා ප්‍රොපර් ටෙක්නික් එකෙන් රෙප්ස් 6-8ක් විතර කරා නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාගේ මසල් මෙමරි එකට යන්නේ ඔයා ඒ අන්තිමට කරපු හරි ටෙක්නික් එක. හරිම සිම්පල්. Number 11. හැමදාම එක වගේ නැහැ. අපි දන්නවා ජීවිතය කියන්නේ හැමදාම සතුටවත් හැමදාම දුකවත් නෙමෙයි. වර්ක්අවුට් කරන දවසුත් ඒ වගේ. අපිට හැමදාම හොඳට වේට් එක දාලා ෆුල් මොරාල් එකේ ට්‍රේනින් කරන්න ලැබෙන්නේ නැහැ. සමහර දවස් තියෙනවා අපි ෆුල් ෆිට් නැහැ. අපි අසනීප හින්දා වෙන්න පුළුවන්, අපි බිසි නිසා වෙන්න පුළුවන්, අපි ස්ට්‍රෙස් එක හින්දා වෙන්න පුළුවන්, අපි කම්මැලි හින්දා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්ලයිමේට් එක හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හරියට පෝෂණය නොලැබුණු හින්දා වෙන්න පුළුවන්. ඔයා බිසි හින්දා වෙන්න පුළුවන්. හැබැයි මේ මොන හේතුව හින්දා වුණත් ඔයා ජිම් එකට ගියාට පස්සේ ඔයාට තේරෙනවා නම් ඔයාට වෙනද වගේ වේට් දාලා පරණ වේට් දාලා ට්‍රේනින් කරන්න බෑ කියලා අමාරුවෙන් පරණ වේට් දාගෙන try කරන එක නෙමේ කරන්න තියෙන බුද්ධිමත්ම වැඩේ. ඒ වෙලාවට පොඩ්ඩක් මොලේ කල්පනා කරලා කරන්න ඕනේ පොඩි ටෙක්නිකල් විඩ්‍රෝවල් එකකට යන එක. ඒ කියන්නේ තාක්ෂණික පසුබැසීමකට යන එක තමයි කරන්න ඕන දේ. ඔයාට පුළුවන් ඒ වගේ දවසක ඒ වගේ වෙලාවකට වේට් ට්‍රේනින් කරනව වෙනුවට එක්කෝ කාඩියෝ එක්කෝ TRX එහෙම නැත්නම් යෝගා මොනවා හරි වෙන ට්‍රේනින් මෙතඩ් එකකට යන්න. හැබැයි ඔයාට හිතනවා නම් මට අද වේට් ට්‍රේනින් කරන්නම ඕනේ කියලා ඔයාට පුළුවන් ලෝඩ් එක අඩු බොඩි පාර්ට් එකකට යන්න. උදාහරණයක් ගත්තොත් හිතන්නකෝ දැන් ඔයාට තියෙන්නේ අද ලෙග්ස් වර්ක්අවුට් කරන්න. හැබැයි ඔයා දන්නවා ඔයාට ලෙග්ස් මේ ට්‍රේන් කරන්න තරම් ෆිට්නස් ලෙවල් එකක් නැහැ කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ ලෝඩ් එක අඩු අපි තුමු ෂෝල්ඩර්ස් හරි ආම්ස් හරි වෙන බොඩි පාර්ට් එකකට යන එක. ඒ වගේ දෙයක් කරා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ සේම් වර්ක්අවුට් එකම ලෝඩ් එක අඩුවෙන් කරන්න. ඒ කියන්නේ කලින් දාපු බර වෙනුවට අඩු බරක් දාලා ට්‍රේනින් කරන්න. ඒකෙන් කිසිම හානියක් එහෙම නැත්නම් ගුණාත්මක භාවයේ අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් ඔයා කිලෝ 60ක් දාලා රෙප්ස් 10ක් කරද්දී ඔයාට දැනුණු ඉන්ටෙන්සිටි එකම ඔයාට අද කිලෝ 40ක් දාලා රෙප්ස් 10ක් කරද්දී දැනුණා නම් ඔයාගේ වර්ක්අවුට් එක සාර්ථකයි. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මම වේට් එක අඩුවෙන් දැම්මා කියලා ලැජ්ජ වෙන්නවත් දුක් වෙන්නවත් කිසිම හේතුවක් නැහැ. ඔයා 100%ක් ෆිට වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පරණ වේට් වලට ආපහු යන්න. So no need to worry. Number 12. අමතක කරන්න එපා ඔයා කොච්චර බර දාලා කොච්චර හෙවි ට්‍රේනින් කළත් ඔයාගේ ඇඟ හැදෙන්නේ නැහැ කියන කාරණය. ඔයාගේ ඇඟ හැදෙන්නේ ඔයා හෙවි දාලා ට්‍රේනින් කරනකොට නෙමෙයි ඔයාගේ රිකවරි ප්‍රොසෙස් එකේදී. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඔයා යූස් කරන බර ගැන විතරක් නෙමෙයි ඔයාගේ රිකවරි එක ගැනත් ඔයා හිතන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා හෙවි ට්‍රේනර් කෙනෙක් නම් ඔයා හෙවි ලිෆ්ට් කරන ට්‍රේනර් කෙනෙක් නම් අනිත් අයට වඩා ඔයා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ රිකවරි ප්‍රොසෙස් එක ගැන. විශේෂයෙන්ම ඔයාගේ පෝෂණය, ඔයාගේ රෙස්ට් එක ගැන. මේ කරුණු දෙකත් ඉතාමත්ම වැදගත්. අමතක කරන්න එපා රිකවරි එක ඉතාමත්ම වැදගත්. ඉතින් මම කියලා දුන්න මේ කරුණු ගැන තවදුරටත් හිතලා කල්පනා කරලා ඔයාගේ වර්ක්අවුට් එක ප්ලෑන් කරනවා නම් කරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වර්ක්අවුට් එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව. එහෙනම් ආයෙත් හමුවෙමු මේ වගේ වීඩියෝ එකකින්. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Fitness Sinhaleng Productions.